අද දවසේ අපේ පාඩමේ ආරම්භය විදිහට ඔයගොල්ලන්ට මම කතා කරන්න යන්නේ විචිය ප්‍රකාශන සම්බන්ධයෙන්. ඒතකොට විචිය ප්‍රකාශන ඇතුලේ තියෙන ඔයගොල්ලන්ට මේ ප්‍රකාශන වල සාධක හොයන විදිය ඊළඟට අපි ගත්තාම ඒගොල්ලන්ගේ ප්‍රකාශන වලින් සමීකරණ ගොඩනැගෙන විදිය ඊළඟට ඒ සමීකරණ විසඳන විදිය අපි අද කතා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද පාඩමේ පළවෙනි අධ්‍යයන විදිහට මම ආරම්භ කරනවා වික්‍රීය ප්‍රකාශනය. right එතකොට වික්‍රීය ප්‍රකාශනවල පුතේ අපි බලමු කොහොමද මේ වික්‍රීය ප්‍රකාශනයක් ගොඩනැගෙන්නේ කියලා. අපි ගත්තාම සාමාන්‍යයෙන් කියනවා පුතේ ස්ථිරව දන්නේවට කියනවා ඥාත කියලා. ඊළඟට ස්ථිරව නොදන්නේවට කියනවා අඥාත කියලා. එතකොට මේ අඥාත මේ සමහරවිට ඥාත කියනවාම මේවා හරියටම දන්නේම ඒවට උදාහරණ විදිහට අපිට කියන්න පුළුවන් සතියට දින හරියටම දන්නවා. ඊළඟට දවසට පැය දවසට පැය අපි දන්නවා. ඒ වගේම තමයි අපි දන්නවා ජනවාරි මාසයට දින. ඒවා අපි හරියටම ස්ථිරවම දන්නවා. ඒ නිසා මේවට අපි කියනවා මොනවද කියලාද? ඥාත කියලා. මේවට අපි කියනවා ඥාත කියලා. ස්ථිරවම නොදන්න. හරි? ඒවට අපි කියනවා අඥාත කියලා. මේ අඥාත කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි නියත අඥාත. නියත අඥාත. අනිත් එක්කෙනා අපි කියනවා විචල්්‍ය අඥාත. ඉතින් ගොඩක් වෙලාවට මෙන්න මේ අඥාත වලට අපි ඉංග්‍රීසි ගොඩක් වෙලාවට ඉංග්‍රීසි හොරියේ තියෙන සිම්පල් අක්කු අපිට ගන්නත් පුළුවන්. ඒ අපි ගොඩක් පාවිච්චි කරන්නේ සිම්පල් අපි I සහ O කියන අක්කු දෙක පාවිච්චි වැඩිපුර භාවිතා කරන්නේ. ඒ නිසා IO අනිත් ඕනෙම හොරියේ තියෙන සිම්පල් අක්කුවක් විදිහට පාවිච්චි කරනවා. ඒකෙන් ඒව ලක්ෂණ යොදා අපිට හඳුන්වන්න පුළුවන්. ඉවෙනි අඥාත පොඩක් දෙකම කිව්වට මොනවද මේ නියත අඥාත කියන්නේ අපි හරියට අපි නෑ අපි ඒගොල්ලෝ හරියට හැබැයි ඒගොල්ලෝ වෙනස් වෙන්නේ උදාහරණයකට කියන ගඩොල කරනවා විත්තියක ගඩොල් කැට ගන්න උනාට හරියටම දන්නේ නැහැ. හැබැයි උනට මේක වෙනස්. පහලෙක තියෙන උළු කැට ගන්න. පහලෙක උළු කැට ගන්න. අපි ස්ථිරව දන්නේ හැබැයි වෙනස්. ඉවෙනීම අපි කතා කරනවා. ඒ වගේමයි විචල්්‍ය ඒ කියන්නේ අපි ගසට දෙවියන් ඒ වගේම මේක වෙනස් වෙන්න පුළුවන්. ටයිම් ගෙඩියක් බිමට වැටෙනවා. හරි එතකොට අන්න ගෙඩි ගන්න වෙනස් වෙනවා. ඊළඟට ඔයාගේ සල්ලි අතේ ඇති මොකක්ද? අපි උදේ කියන වෙනස් වෙනවා. එහෙනම් අතේ කිව්වම කියන්න පුළුවන් අතේ තියෙන මුදල් අපිට වෙනස් වෙනවා. වියදම් වෙනවා. විවිධ දේවල් වලට. එතකොට ඒවා අපි සලකනවා විචල්්‍ය විදිහට. ඉතින් එහෙම අරගෙන ගොඩනගන
ප්‍රකාශන වලට අපි කියනවා වීජීය ප්‍රකාශන කියලා. එතකොට දැන් අපි මෙන්න මේ ගන්න අඥාතයක් උදාහරණයක් කියලා අපි ගමුකෝ. ඔන්න ඔයාලට දෙනවා අපේ කටින් තියෙන උදාහරණයක් ඒවා අපි හදාගන්න. මෙන්න අඹ ගන්න. ඔයාලට දෙනවා අඹ ගොඩ. දැන් අඹ ගොඩක් ගහලා අඹ ගොඩක් මේ අඹ ගොඩේ තියෙන අඹ ගෙඩි ගන්න අපි දන්නේ නැහැ. එතකොට ඒක අපි සලකනෝ x කියන අඹ ගණන xයි සිතමු. අඹ ගොඩක තියෙන අඹ ගෙඩි ගණන xයි සිතමු. ඉතින් දැන් මේ අඹ ගොඩේ තියෙන අඹ ගෙඩි ගණන x කියලා අපි හිතන අතරේ මම මේකට ගෙනල්ලා තව අඹ ගෙඩි දානවා. මේකට දානවා මේ අඹ ගොඩේ අඹ x කියන ප්‍රමාණයට අඹ ගෙඩි 7ක් දැම්මු විට. ඉතින් අර අඹ ගොඩේ තිබුණා මුලින් අඹ ගෙඩි x ගණනක්. මේකට මම මොකද කරේ? තවත් අඹ ගෙඩි 7ක් ගෙනල්ලා දැම්මා. දැන් තියෙන අඹ ගෙඩි ගණන ඔයාගෙන් අහනවා. එහෙමනම් දැන් නැති අඹ ගණන. දැන් තියෙන අඹ ගණන ඔයාගෙන් අහුවොත් ඉතින් ඔයාට මේකට දෙන්න තියෙන උත්තරේ මොකක්ද? x කියන ප්‍රමාණයක් කලින් තිබුණා නිකන් හිතන්නකෝ. ඔයා ගාව අඹ ගෙඩි 25ක් තිබුණා කියලා ගොඩේ. එතකොට ඔයා තවත් ගෙඩි 7ක් මේකට ගෙනල්ලා දැම්මම මොකද කරන්නේ? අර 25ට එකතු කරනවා අර අඹ ගෙඩි 7. එතකොට දැන් තියෙන අඹ ගෙඩි ගන්න කීයද? අඹ ගෙඩි 32යි. ඒ කියන්නේ මොකක්ද උනේ? එකතු කරලා එහෙනම් ඇත්තටම තිබුණේ අපි දන්නේ නැති ගාන. එතකොට මෙයා x එකතු කිරීම 7. ඉතින් පුතේ මෙන්න මෙතන මේ ගන්න සංකේතයට තමයි අපි කියන්නේ වීජීය සංකේතයක් කියන්නේ. ඔක අපි ඉගෙන ගත්තේ 6 ශ්‍රේණියේ. මෙයා වීජීය සංකේතයක්. ඒ වීජීය සංකේතයට ගණිතමය කියන්නේ ප්‍රකාශනයක් විදිහට අපි මේක එකතු කරා x10. එතකොට නියතයක් අපි එකතු කරා අපිට පුළුවන් පුතේ වීජීය සංකේතයකට ගණිතයේ තියෙන මූලික සංකල්ප එකතු කිරීම අඩු කිරීම එහෙමත් නැත්නම් ගුණ කිරීම බෙදීම පාවිච්චි කරලා මෙන්න මේ විදිහට ප්‍රකාශනයක් ගොඩනගන්න. ඉතින් මෙන්න මෙහෙම ගොඩනගන මෙවැනි ප්‍රකාශනයකට අපි කියනවා මොකක් කියලාද? වීජීය ප්‍රකාශනයක් කියලා. ඉතින් තව එකක් බලන්න. මම ඒ අඹ ගොඩම x කියලා ගත්තු අඹ ගොඩෙන් ඔන්න අඹ ගෙඩි 7ක් අපි ගමු අඹ ගෙඩි 5ක්. අඹ ගෙඩි 5ක් නරක් වෙලා ඉවත් කරනවා. අඹ ගෙඩි 5ක් නරක් වෙලා ඉවත් කරනවා. එහෙනම් අඹ ගෙඩි 5ක් නරක් වෙලා ඉවත් කළාම දැන් තියෙන අඹ ගෙඩි ගණන කීයද? දැන් තියෙන අඹ ගණන අපි ගන්නවා කොච්චරක් කියලාද? ඒ අඹ ගෙඩි ගණන අපි කියනවා x අඩු කිරීම 5යි කියලා. x අඩු කිරීම 5යි කියලා මෙන්න මේකටත් අපි කියනවා වීජීය ප්‍රකාශනයක් කියලා. ඉතින් බලන්න එතකොට අපි ගත්තාම අපිට හම්බ වෙනවා හරියටම දන්නා ගණිතය ඇතුලේ හරියටම නොදන්නා ගේන අපිට හම්බ වෙනවා එදිනදා ජීවිතේ. එතකොට ස්ථිරවම අපි දන්නේවට කියනවා ඥාත කියලා. ස්ථිරවම නොදන්නේවට අපි කියනවා අඥාත කියලා. ඒ අඥාත නැවත කොටස් දෙකකට බෙදෙනවා නියත අඥාත සහ විචල්්‍ය අඥාත කියලා. දැන් විත්‍යයක ගඩොල් වහලයක උළු වගේම වෙනස් වෙන්නේ නැහැ හැබැයි දන්නේ නැහැ. ඒවට අපි කියනවා නියත අඥාත. විචල්්‍ය අඥාත කියලා කියනවා ස්ථිරවම දන්නේ නැහැ. හැබැයි ඒවා සැරින් සැරේට වෙනස් වෙනවා. ගහක ගෙඩි ගහක කොළ අතේ තියෙන මුදල් පාරේ ගමන් කරන වාහන මේවා සැරින් සැරේට වෙනස් වෙනවා. එහෙනම් ඒවට අපි කියනවා විචල්්‍ය අඥාත කියලා. ඉතින් අපි මම උදාහරණයක් විදියට අපි ගත්තා අඹ ගොඩක තියෙන අඹ ගණන. එතකොට මේ අඹ ගාන x කියලා අපි හිතුවා.
එතකොට x කියලා කියන කෙනාට අපිට දෙන්න පුළුවන් මේ අඤ්ඤාතයට සිම්පල් අකුරක් ඉංග්‍රීසියෝඩිය ගොඩක් වෙලාවට අයිසාවෝ භාවිතා කරන්නේ නැහැ. එහෙම අරගත්තු x කියන කෙනාට අපි කියනවා බීජීය සංකේතයක් කියලා. ඒකට අපි ගණිත ධර්ම පාවිච්චි කරලා අපිට ගොඩනගන්න පුළුවන් බීජීය ප්‍රකාශ. right? එහෙනම් ඔයගොල්ලන්ට උනේ චුට්ට පොඩ්ඩක් ගාලා සටහන් කරගන්නකො. හරි. එහෙමනම් මම මෙන්න මේ ටික දැන් අයින් කරනවා. ඔයගොල්ලෝ ඊට පස්සේ ඊළඟ කොටසට අපි යමු. හරි. දැන් එහෙමනම් තව ඔය විදිහට අපි ගොඩනගමු විවිධ බීජීය ප්‍රකාශන ටික. ඔන්න මම ගන්නවා බීජීය පදයක් x. බීජීය පදයක් x. එහෙනම් සලකන මෙන්න මේ x කියන බීජීය පදයට x ට තුනක් එකතු කිරීම. අපි ලියමු කොහොමද ඒක ලියන්නේ? x ට තුනක් එකතු කිරීම අපිට ලියන්න පුළුවනි x එකතු කිරීම 3යි කියලා. මේක මෙතනින් එහාට ආයස්තු කරන්න බෑ. මොකද මෙයා නෙවිලා v කියන සංකේතය මෙයා v සංඛ්‍යාමය පදයක්. එතකොට මේ v කියන ප්‍රකාශනයේ පුතේ මෙයාට අපි කියනවා පළමු පදය, මෙයාට අපි කියනවා පළමු පදය, මෙයාට අපි කියනවා දෙවන පදය. පද දෙකක් ඉතුරු. මෙයා දෙවන පදය. right? ඊළඟට තවත් එකක් බලමු. x නම් සංඛ්‍යාව දෙකෙන් ගුණ කරමු. දෙකෙන් ගුණ කිරීම. එහෙනම් කොහොමද අපි විජීය ප්‍රකාශනයේ මේ විජීය පදය මේක ලියන්නේ කොහොමද? x නම් සංඛ්‍යාව දෙකෙන් ගුණ කිරීම. එතකොට පුතේ අපි මේක ගන්න x කියන පදය ගුණ කරනවා දෙකෙන්. x කියන විජීය සංකේතයට අපිට පදය කියන වචනේ පාවිච්චි කරන්නත් පුළුවන්. එතකොට x නම් විජීය පදය දෙකෙන් ගුණ කරලා තියෙනවා. x කියන්නේ මොනවා හරි සංඛ්‍යාවක්. එතකොට මේක දෙකෙන් ගුණ කරාම අපි සාමාන්‍යයෙන් පුතේ ලියන්නේ ගුණ කරන විජීය පද ගුණ කරන අගයන් ගෙනල්ලා ලියන්නේ ඉස්සරහින්. එයා ලියලා විජීය පදයන්ගේ පිටිපස්සෙන් ලියනවා. අපි මේක කියවන්නේ පුතේ 2x කියලා. මේක කියවන්නේ 2x කියලා. එතකොට මේ ගුණ කිරීමට ගත්තු මෙන්න මේ සංඛ්‍යාවට අපි කියනවා මොකක් කියලාද පුතේ? සංගුණකය කියලා. ගුණ කිරීමට ගත්තු සංඛ්‍යාව සංගුණකය.
හරි. එතකොට ඔන්න x නම් සංඛ්‍යාව දෙකෙන් ගුණ කිරීම එහෙනම් 2x එයාගේ ඒ දෙක කියන්නේ ඒකට අපි කියන්නේ සංගුණකය. හොඳට මතක තියාගන්න. මේක ඇවිල්ලා වීජීය ප්‍රකාශනයක් විදිහට නෙමෙයි අපි සලකන්නේ වීජීය පදයක් විදිහට. තවත් එකක් බලමු. මම ගන්නවා p නම් සංඛ්‍යාව තුනෙන් තුනට බෙදීම. p නම් සංඛ්‍යාව තුනට බෙදීම. එතකොට අපි කොහොමද මේක ලියන්නේ? මේක ලියන්නේ පුතේ p බෙදීම 3යි. p 3ට බෙදෙනවා. එහෙනම් p නම් සංඛ්‍යාව 3ට බෙදීම p බෙදීම 3 අපි වීජීය ප්‍රකාශන වල ලියන ක්‍රමය තමයි පුතේ p ලිව්වා යටින් ලිව්වා 3. එහෙම නැත්නම් හෝ කෙනෙකුට ලියන්න පුළුවන් ඕකෝනම් මෙහෙම 3න් 1යි p කියලා ලියන්න පුළුවන්. එතකොට මේකේ සංගුණකය වෙන්නේ 3න් 1. මේකේ සංගුණකය වෙන්නේ 3න් 1. ඉතින් ඔන්න ඔය විදිහට අපිට වීජීය පද අර්ථ දැක්වීම කරන්න පුළුවන්. ඒ ඇසුරෙන් දැන් වීජීය ප්‍රකාශන තව ඒවා අපි ගොඩනගනවා. රයිට්? ඉතින් ඔන්න ඔයාලට මම දෙනවා මෙන්න මෙහෙම වැඩ. මොකක්ද? x නම් සංඛ්‍යාව දෙකෙන් ගුණ කර x දෙකෙන් ගුණ කර x දෙකෙන් ගුණ කර තුනක් එකතු කිරීම. x දෙකෙන් ගුණ කර තුනක් එකතු කිරීම. බලන්න කොහොමද අපි මේක ලියන්නේ කියලා. එතකොට x දෙකෙන් ගුණ කිරීම කිව්වහම එන්නේ කොහොමද? 2x. එකට තුනක් එකතු කිරීම. කොහොමද එකට තුනක් එකතු කිරීම ලියන්නේ? 2x එකතු කිරීම 3. අපි ගොඩක් වෙලාවට මේක පුතේ කියවනෝ 2x ධන 3 කියලා. 2x ධන 3 කියලා කියනවා. right? ඒ වගේම තවත් එකක් මම ඔයාලට දෙන්නම්. y දෙකට බෙදා y දෙකට බෙදා එයින් 5ක් අඩු කිරීම. එහෙනම් අපි මේක ලියන්න පුළුවන් කොහොමද? y දෙකට බෙදා කිව්වම එහෙනම් දැන් කොහොමද ලියන්නේ? y යත දෙකයි. y යත දෙකයි. අඩු කිරීම 5. එහෙනම් ඔන්න තියෙනවා. y බෙදීම 2 අඩු කිරීම 5. right? ඒ වගේම තව එකක් මම ලියන්නම්. x ට 3ක් එකතු කර x ට 3ක් එකතු කර එය දෙකෙන් ගුණ කිරීම. බලන්න කොහොමද ඒක ලියන්නේ? x ට 3ක් එකතු කර එය x ට 3ක් එකතු කර එය දෙකෙන් ගුණ කිරීම. එහෙනම් අපිට මේක පුතේ ලියන්න පුළුවන් කොහොමද? x එකතු කිරීම 3 ගුණ කිරීම 2. මෙතන වරහණක් තියෙනවා. ඇයි? x ට 3ක් එකතු කර එය දෙකෙන් ගුණ කිරීම. එතකොට මේ x එකතු කිරීම 3 කියන මුළු ප්‍රකාශනයමයි අපි දෙකෙන් ගුණ කරන්නේ. එතකොට අපි කියන්නේ දෙවාරයක් x ධන 3 කියලා මෙන්න මේ විදිහට වරහණේ ඉදිරියට මේ කියන දෙක ගෙනල්ලා ඉස්සරහින් ලියන්න. එහෙම ලියලා තමයි අපි වීජීය ප්‍රකාශන ටික ලියන්නේ. right? ඔයාලා ඔක සටහන් කරගන්න. උත්තර චුට්ටක් හරියට
හරි පුතේ දැන් එතකොට ඔන්න ඔය ටික අපිට මූලික සංකල්ප විදියට වීකී ප්‍රකාශන වල මූලිකම කාරණා ටික මම මේ කතා කරේ කොහොමද වීකී ප්‍රකාශන ගොඩනැගෙන්නේ කියලා. ඉතින් ඔයාලගේ මේ මීටින් එක තව විනාඩි කිහිපයකින් ආයේ නැවත ඔයාලට ඉන්න වෙනවා. දැන් උඩ කට් වෙයි. ඊට පස්සේ ඔයාලා ආපහු ඊළඟ ලින්ක් එකකින් ආයෙත් ඉන්නේ නම් ඒ ලින්ක් එකෙන්ම ආයෙත් ඔයාලා ක්ලාස් එකට ජොයින් වෙන්න. හරි කොහොමද? හරි බලමු. එතනින් පස්සේ ඔය කියන වීජීය ප්‍රකාශන කොහොමද සුළු කරන්නේ කියලා. වීජීය ප්‍රකාශන සුළු කිරීම. පුතේ දැන් මේ වීජීය ප්‍රකාශන වල තියෙනවා සජාතීය පද සහ විජාතීය පද කියලා දෙකොල්ලක්. සජාතීය පද සහ විජාතීය පද. සජාතීය පද සහ විජාතීය පද කියලා කොටස් දෙකක් තියෙනවා. ඉතින් පුතේ මේ කියන සජාතීය පද වෙන්නේ දැන් අපි ගත්තොත් x එයාගෙම තවත් සජාතීය පදයක් 2x එයාගෙම තවත් සජාතීය පදයක් 3x 5x ඊළඟට විජාතීය පද කියන්නේ කවුද? විජාතීය පද කියලා කියන්නේ අපි ගත්තොත් x එක එන y එදෙන විජාතීය m n විජාතීය පද. ඉතින් ඔයා මතක තියාගන්න වීජීය ප්‍රකාශනවල අපිට සජාතීය පද එකට එකතු කරන්න පුළුවන් අඩු කරන්න පුළුවන්.
නමුත් විජාතීය පද අපිට එකතු කරන්න හෝ අඩු කරන්න බැහැ. එතකොට ඔයා මතක තියාගන්න මේ කියන සජාතීය පද දෙකක් ඔන්න මම වාට දෙනවා. පළවෙනි එක x එකතු කරන්න කියලා කියනවා 2x. එතකොට මේ දෙන්න පුතේ සජාතීය පද. මේගොල්ලෝ අපිට පුළුවනි එකට එකතු කරන්න. එතනදී මතක තියාගන්න මේ එකතු කිරීම හෝ අඩු කිරීම සිදු වෙන්නේ ඒගොල්ලන්ගේ තියෙන මෙන්න මේ සංගුණක වලට. ඒ සංගුණක අපි කවුරුත් නැත්තම් මේ කිය පදේ විතරක් නම් ඉන්නේ අපි සලකන්නේ සංගුණකේ එකයි කියලා. ඒ අනුව ඔයාලට පුළුවනි මෙන්න මේ එක කියන සංගුණකයට මේ දෙක කියන අගය එකතු කරලා අපිට ලියන්න 3යි පිටිපස්සෙන් ගෙනල්ලා ලියනවා අර විහිජීය පදයේ x. එතකොට අපි මේක කියනවා 3x කියලා. විහිජීය පද දෙකක් එකතු කරනකොට ඒගොල්ලන්ගේ සංගුණක. අනිත් කාරණේ ඔයගොල්ලෝ තියාගන්න හැමතිස්සෙම විහිජීය පදවල සංගුණකයන් එකතු වෙන්නේ නිකිල සම්මුතියට අනුව. සදිශ සංඛ්‍යා නීතියට අනුව. බලමු අපි දෙවෙනි ගන්න. ඔයාලට මම දෙනවා 3x එකතු කරන්න කියලා 5x. එහෙනම් කොහොමද දෙන්නේ? තවත් එකක් ගමු අපි. එයාට 2x උත් එකතු වෙයි. එහෙනම් එයා මට කියන්න දැන් මේකට එන පිළිතුර මොකක්ද කියන්නේ? 3ට එකතු වෙනවා 5ක්. ඒකට ආයෙ දෙකක් එකතු වෙනවා. සංගුණ කියන්නේ එකිනෙකට එකතු වෙයි. එහෙනම් 3යි 5යි 8යි මෙතන 2යි 10යි මොනවද? x. ඔන්න ඔය විදිහට තමයි විජීය පද එකතු කරන්නේ. ඒ වගේමයි පුතේ මම ඔයාලට දෙනවා තවත් එකක් බලන්න. මෙන්න මේ මොකද්ද? 3x එකතු කිරීම 5x අඩු කිරීම 4x. දැන් අඩු කිරීමක් එක්ක 3යි 5යි එකතු වෙනවා. ඒකෙන් 4ක් අඩු වෙනවා. 3ට 5ක් මෙතන 8යි. 8ෙන් 4ක් අඩු වෙනවා. එහෙනම් පිළිතුර 4යි x.